හායි ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ cheese chicken pasta එකක්. ඉතින් අපි බලමු ඒක මම කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම pasta ටික තම්බ ගන්න උණු වතුර එකක් නටවලා ඒකට pasta ටික දාලා තියෙන්න දැන්. මේකට ඔයගොල්ලෝ ලුණු එකතු කරගන්න අනිවාර්යයෙන්ම නැත්නම් අන්තිමට ලුණු ගතිය අඩු වෙනවා. ඒ හින්දා වතුර එකටම ලුණු කැට හරි ලුණු කුඩු හරි එකතු කරගන්න. වීඩියෝ එක ගොඩක් දිග් වෙන හින්දා මම ෆාස්ට් දානවා. එතකොට දැන් මම ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ මේකට ඔයගලන්ට පොල් තෙල් උනත් දාන්න පුළුවන්. හැබැයි පොල් තෙල් අර රස වෙනස්. මේ පොල් තෙල් රහ එන හින්දා මම බටර් තමයි එකතු කරේ. බටර් කෑල්ලක් මේකට එකතු කරන්න පුළුවන්. මෙල්ට් කරගත්ත බටර් උනත් කමක් නැහැ. මේක කොහොමද දිය වෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. මම මේ බටර් කෑල්ල එකතු කරලා පොඩක් අවලං කරා. ඊට පස්සේ අපි මේක හොඳට වහලා තම්බ ගන්න ඕනේ. මේක ටිකක් කොහොමද වෙලා යනවා මේ pasta ටික තැම්බෙන්න. ඊට පස්සේ ඒ ටික පැත්තකින් තියාගන්න. තාම මේක තැම්බිලා ඉවර නැහැ. තව මේක ටිකක් අමුයි. ඒකින්ද මම මේක වහලා තියෙනවා. සැරින් සැරේට බලන්න මේක මේ උතුරන්න බලයි. මේකට අපි බටර් එකතු කරේ. එතකොට ඒක අර මේ හරිම අර එකට ඇලෙන්නේ නැති වෙන්න. ඒ වගේම රසයට ඒ දේවල් වලට. ඉතින් මේකේ මම වතුර දැම්මේ ගොඩක්ම පොඩ්ඩයි. ඒ කියන්නේ මම දන්නවා මේකට කොච්චර ප්‍රමාණයක් වතුර යනවාද කියලා. ඉතින් ඔයගලන්ට පේනවානේ මම සාමාන්‍යයෙන් අර ගොඩාක් පෙරලා අයින් කරන ප්‍රමාණයට තරම් වතුර දාලා නැහැ. එතකොට නැත්තම් මේක බටර් දාපු හින්දා අර ඒ ඔක්කොම රසය අයින් වෙන හින්දා තමයි මම එහෙම කිව්වේ. ඉතින් ඔයගලන් එහෙම දන්නේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. ඊට පස්සේ මම පෑන් එකට තෙල් ටිකක් දාලා මේකට මම ඔලිව් ඔයිල් දැම්මේ. ඔයගලන්ට කැමති පොල් තෙල් හරි එළවලු තෙල් වර්ගයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට සුදු ලුණු ටිකක් තලලා ගත්තා. ඒ ටික දාලා මේක හොඳට සුවඳ එනකම් බෙද ගන්න ඕනේ. ඒ වගේම මේකට මම කරපිංචා චුට්ටකුත් දානවා. ඉතින් ගොඩක් අය නූඩල්ස් වලට කරපිංචා දාන්නේ නැහනේ. ඉතින් ඒ වුණාට මම රසය වැඩි කරගන්න චුට්ටක් එකතු කරනවා. ඒක මම චූටියට කපලා තමයි ගත්තේ. මේ විදිහට චූටියට කපලා ගත්තා. ඊට පස්සේ චිකන් ටික එකතු කරගත්තා. මේකත් චිකනුත් මම චූටි කෑලි වලට තමයි කපලා තියෙන්නේ. මොකද අමු චිකන් අපි මේකට දාන්න ඒකින්ද ඉක්මනට තැම්බෙන්න ඕන හින්දා තමයි මේ පොඩියට කැපුවේ. චිකන් ටික බැදෙනකන් අපි මේ පෑන් එකේ තියෙන තෙල් ටික හොඳට මැද්දි. මොකද චිකන් වල තෙල් ගතිය තියෙන හින්දා වෙන තෙල් දාන්න ඕනේ නැහැ අකුල. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරා. ඊළඟට ලුණුත් අපි එකතු කරගමු. චිකන් ටික තාම හොඳටම බැදිලා නැහැ. ඒක හින්දා තව මේක හොඳට තැම්බෙනකන් අපි තියාගන්න ඕනේ. චිකන් ඔයගලන්ට තම්බපු චිකන් උනත් ගන්න පුළුවන්. ඒත් අර මෙහෙම හැදුවම මේකේ රස වැඩි වෙනවා. ඒකින්ද තමයි මම මේ විදියට හැදුවේ. මොකද තැම්බුවන් පස්සේ අපේ ඒකේ හොද්දටනේ ඒකේ රස යන්නේ. ඉතින් මේ විදියට තමයි මේක රස. ඊට පස්සේ මම බෝංචි, ගෝවා, මාළු මිරිස්, ලුණු ඒ ටික කපලා අරන් තියාගෙන තියෙනවා. ඒ වගේම මම මේකට අමු මිරිසුත් එකතු කරා. ඉතින් ඔයගලන්ට සැර වැඩි නම් එහෙම දාන්න ඕනේ නැහැ. හැබැයි අමු මිරිස් වලින් රසයක් එන හින්දා මම ඒකත් එකතු කරා. ඊට පස්සේ ඒ ටික දාලා ගෝවා ටික මම දැම්මේ නැහැ. අනිත් ටික දැම්මා. මේකට ඊට පස්සේ කවලම් කරගන්නවා.
මේ ටික හොඳට තෙම්පරාදු වෙනකන් අපි තියාගමු. මේක ගොඩක් රසයි. මේකට තව අපි සෝස් එකකුත් හදාගන්න ඕනේ. මං ඒකත් ඔයගලන්ට කියන්නම්. ඊට පස්සේ මම දැන් එළවලු ටික එකතු කරගත්තා. මාළු මිරිස්, එතකොට බෝංචි, ගෝවා. ඔයගලන්ට කැමති එළවලු වර්ග එකතු කරගන්න පුළුවන්. මම මේ ටික තමයි අද එකතු කරේ. මේකට මාළු මිරිස් දැම්මහමත් ගොඩක් රසයි තෙම්පරාදු වෙලා එනකොට. ඒක නිසා දැන් අපි අර චීස් පැස්ටා එකක් නේ. එතකොට ඒක ක්‍රීමි ගතියට තියෙන හින්දා සැර වෙන්න තමයි මම එහෙම එකතු කරේ. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් දාගමු. මම මේක සැරට හදන නිසා චීස් සෝස් එක හදද්දි ගම්මිරිස් එකතු කරන්නේ නැහැ. ඒක මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකේදී මේ කියලා දෙන්නම්. ලුණු ටිකකුත් රස බලලා එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට කවලම් කරලා හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. දැන් අර චිකන් වල තියෙන රසයත් මේ එළවලු වලට එකතු වෙනවා. ඉතින් ඒකින්ද හොඳට මේ ටික තෙම්පරාදු වෙන්න ඉඩ දෙන්න. ඒ අතරේදී ඔයාලගේ පැස්ටා ටික ඕනනම් වතුර වැඩි නම් පෙරලා අයින් කරගන්න. දැන් ඔයගොල්ලන්ගේ වතුර ගොඩාක් දාලා තියෙනවා නම් එහෙම කරන්න. මගේ නම් එහෙම පෙරන්න තරම් වතුර ඉතුරුනේ නැහැ. ඉතින් මං මේ ටික දැන් තැම්බිලා නිසා පැස්ටා ටික එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට මම පැස්ටා වලට ලුණු කලින් දාන්න කිව්වේ. දැන් එකතු කරොත් අර මේ ඒ පැස්ටා වල තියෙන හැඩය අනුව ඒව ඇතුළට ලුණු යන්නේ නැහැ හරියට. ඉතින් අර රසය වෙනස් වෙනවා. ඒකින්ද තමයි තම්බනකොටම එකතු කරන්නේ. දැන් මම මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්නවා. දැන් මේකත් දාපු ගමන්ම ඔයගොල්ලන් ඔෆ් කරන්න එපා. ටිකක් මේක හොඳට රස අල්ලන්න තියන්න ඕනේ. ඉතින් දැන් ඒ ටික රෙඩි කරගන්නකම් හදාගෙන ඉවර වෙලා අපි මේක පැත්තකින් තියාගන්න ඕනේ. අපි දැන් චීස් සෝස් එක හදාගන්න ඕනේ. වයිට් සෝස් එක. ඉතින් ඒකට මම ෆ්‍රෙෂ් මිල්ක් ගත්තා. මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් මම රත් කරගත්තා. මේ හොඳට ඒක නටන වෙලාවට චීස් ටික එකතු කරගන්න ඕනේ. වීඩියෝ එක දික් වෙන හින්දා මම මේක ෆාස්ට් දාලා තියෙන්නේ. දැන් මෙතන ෆ්‍රෙෂ් මිල්ක් ටික මම හොඳට රත් වෙන්න තියලා තියෙන්නේ. ඒකට චීස් ස්ලයිසස් තමයි මම අද එකතු කරේ. ඔයගොල්ලන්ට කැමති චීස් වර්ගයක්, ඒ කියන්නේ චීස් කෑලි වුණත් ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. හැපි කව් වගේ ඒවා එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ චීස් ස්ලයිසස් දැම්මම ඉක්මනට දිය වෙන හින්දා මම ඒ ටික එකතු කරගත්තා. ඔයගොල්ලන් මේකට කැමති ප්‍රමාණයක් තමන්ගේ රසයේ ප්‍රමාණයට පැස්ටා ප්‍රමාණයට ඒ ටික එකතු කරගන්න. දැන් ඊට පස්සේ ඒක දිය වෙනකන් හැන්දෙන් පොඩ්ඩක් හොඳට කවලම් කරලා මේක උකු වෙනකන් හැඳි ගන්න ඕනේ. මේ වෙලාවේදී ගම්මිරිස් ලුණු එකතු කරන්න පුළුවන්. මම ලුණු විතරයි එකතු කරගත්තේ. ගම්මිරිස් කුඩු මම පැස්ටා එකට අවශ්‍ය ප්‍රමාණයට දාලා තියෙන හින්දා මම මේකට ආපහු එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ මම මේක දැන් හොඳට ඝන වෙලා හින්දා මේ විදියට පැස්ටා එකට එකතු කරගත්තා. මේ තියෙන්නේ අන්තිමට මම දැන් පැස්ටා ටිකට මේ චීස් සෝස් එකත් වයිට් සෝස් එකත් එකතු කරලා හොඳට කවලම් කරනවා. එතකොටත් ලිප දාලා තමයි කවලම් කරන්න ඕනේ. ලිප අඩු ගින්දරේ තියන්න. නිකන් අමුවෙම නිකම්ම කවලම් කරන්න එපා. එතකොට අර ඒක හොඳට උකු වෙන්නේ නැහැ. දැන් ගොඩක් දුරට මේක හදලා ඉවරයි. ටික වෙලාවක් ලිපේ තියලා මේක පොඩ්ඩක් thickness එක වැඩි වෙනකන් තියාගන්න. මෙන්න මේ පදමට ආවහම ලිපෙන් බාගන්න තමයි තියෙන්නේ.
ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.